ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මගින් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපළේ ස්ථානගත කර තිබූ ඉරාන F-14 ප්‍රහාරක ගුවන් යානා දෙකකට පහර දී විනාශ කර තිබෙනවා. මෙම ජෙට් යානා ඉරාන ගුවන් සීමාවේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ගුවන් යානා වලට බාධා කිරීම සඳහා යෙදවීමට සූදානම් කර තිබූ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ. මෙම ප්‍රහාරමාලාව ඉරානයෙන් එල්ලවන ගුවන් තර්ජන සක්‍රිය කිරීමට පෙර විනාශ කිරීමේ පුළුල් උත්සාහයක කොටසක් බවද ඊශ්‍රායල හමුදාව පැවසුවා. මේ අතර තවත් මෙහිමකදී ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද ඉරානයට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා කිහිපයක්ද විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. එම ඩ්‍රෝන යානා ඊශ්‍රායල භූමියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වෙමින් ඩ්‍රෝන දියත් කිරීම සහ ආයුධ පද්ධති ශේස්ත්‍රයේ ස්ථානගත කර තිබූ බවද ඊශ්‍රායල හමුදාව පවසනවා. ඒ අනුව එම යානාවල රඳවා තැබීමේ ස්ථානයේ තහවුරු වූ පසු ඊශ්‍රායල ගුවන් හමුදාව කඩිනමින් ක්‍රියාත්මක වී තිබුණා. ඉරානීය ඩ්‍රෝන යානා දියත් කිරීම සඳහා සූදානමින් සිටි අවසන් මිනිත්තු කිහිපයක් ඇතුළත ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ඒවා විනාශ කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාව මෙම මෙහිම පිළිබඳ පවසන්නේ ඉරාන භූමියෙන් මිනිසුන් සහිත සහ මිනිසුන් රහිත තර්ජන දෙකම විනාශ කිරීමේ පූර්වගාමී සාර්ථකත්වයක් ලෙසයි.